ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ගැන අපිට උගන්වන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු සංසය අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහිකරනද අපිට උගන්වපු කරුණු ටිකක් තිබ්බ. මං හිතුණා අද වැඩසටහනේ ඒ ටික කියන්න ඕන කියලා. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අපිට උගන්වපු හැටි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ සඩ අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම මින් වසර 2328කට පෙර පොසොන් පුන් පොහෝ දිනක මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළසේක. රම් බඳුනක බහලු සිංහ තෙලක්සෙන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිය නිකලස් හදමඩල නැමැති සොඳුරු රම් බඳුනේ තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති විස්මිත සිංහ තෙල බහාගෙන මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩිසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ පොසොන් පොහෝ දිනේ එකල අපගේ මහරජුව සිටි දෙවන පෑතිස් නිරිඳානං උතුම් තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා මේ ගෞතම බුදුසසුනේහි ශ්‍රාවක උපාසක භාවය අප රජතුමාට ලබා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩමකට නොබෝ කලකින් එකල ගෞතම බුදුසසුන බබලන දඹදිව් තලයේ සෙයින් සඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේලාගෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපේ බැබලී ගියසේක. පවිත්‍ර වූ සීලෙන් සුසෝභිත වූ සම්මා සමාධියෙන් සුපහන් වූ නිමල ප්‍රඥාවෙන් ප්‍රභාස්වර වූ මගපල්ලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපේ බැබලී ගියසේක. පවිත්‍ර වූ සීලෙන් යුතු සුසිල්වත් වූ ගුණවත් වූ මහා නුවණින් යුක්ත වූ මහා ත්‍යාගී වූ බුද්ධ ශාසන මාමක වූ මගපල්ලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් අපගේ ලක් දෙරණ පිරී ගියසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂා වාසයක් වූ ශ්‍රී ලංකා ද්වීපය ගෞතම බුදුසසුනේ පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කොට ලක්වාසී කුල කාන්තාවන්ට මේ ගෞතම බුදුසසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලබා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ගෞතම බුදුසසුන চিරාත් කාලයක් ලෝකී පවතුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනේ සිංහල භික්ෂුන් වහන්සේලා හට කටපාඩම් කරවා එහි අර්ථ කතාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මඟ නොසිඳී පවත්වනු පිණිස බාහනක පරම්පරාවන්ට බාර කොට ශ්‍රී ගෞතම බුදුසසුන සුරැකීමේ මහා සසුන්බර සිංහල භික්ෂූන් වහන්සේලා හට උරුම කළසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප භාග්‍යවතුන් වහන්සේගේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරිලක් බිමට වඩමවාගෙන આવුත් අනුරාධපුරෙහි රෝපණය කරවා ශ්‍රී ලංකාවට ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ රැකවරණය අපගේ මව් රටට ලබා දුන්සේක. එමෙන්ම ලක්වාසීන් හට උතුම් බෝධි වන්දනාව තුලින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නට අවස්ථාව සලසා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තව්තිසාවේ සිළුමිණි සෑහි වැඩවුම් භාග්‍යවතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි වැඩම කරවා තූපාරාම සෑරජුන් තුල නිදන් කරවා ලක්වාසීන් හට උතුම් සර්වඥ ධාතු වන්දනාවත් ස්තූප වන්දනාවත් උගන්වා බොහෝ පින් රැස් කර ගැනීමට මඟ සලසා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නොදැන සිටි භාග්‍යවතුන් වහන්සේගේ ලංකා ගමනේද වදාළසේක. අප භාග්‍යවතුන් වහන්සේ පළවෙනි වතාවට මයංගනීට වැඩම කළ බවත්, දෙවෙනි වතාවට නාගදීපයට වැඩම කළ බවත්, තුන්වෙනි වතාවට කැලණියට වැඩම කොට ලක්දෙරණේ තැන් තැන්වල වැඩ සිටමින් ශ්‍රී පාදස්ථානයේ ශ්‍රී පා තබමින් වැඩ සිටි විස්තර අපට කියා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත වැඩවීම පමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කොණාගමන කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා ලංකාවට පැමිණි විස්තරත් අපට පහදා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයේ මහමෙවුනා වනෝද්‍යානයේ මහා විහාරයේ පිහිටුවා
භික්ෂු සංඝයාගේ සීමා මාලක පිහිටන තැනද සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ පිහිටන තැනද ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටන තැනද සංඝයාගේ මහා උපෝසථාගාරයේ පිහිටන තැනද සංඝ ලාභයේ බෙදන තැනද සිව් දිසාවෙන් දම් පැන්ගෙන වූ සංඝයාට බෙදන තැන වූ චතුස්සාලාව පිහිටන තැනද රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන තැනද සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව ලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම බුද්ධ ශාසනය මැනවින් ස්ථාපිත කළසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ 32 වෙනි අවුරුද්දේ වයසින් ලක්දෙවරණට වැඩම කොට වදාළසේක. 80 වැනි වියේදී පිරිනිවන් පාන මොහොත දක්වා ලංකා ද්වීපෙහිම වැඩ වාසය කරමින් අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනේ අකුරෙන් අකුර වචනෙන් වචනය පදයෙන් පදේ ඡේදයෙන් ඡේදේ නිවැරදිව උගන්වා නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් සමලංකృత වූ පර්‍යාප්ති බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළුවසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂු සංඝයා වහන්සේගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහිතව සුසිල්වත් කරවා දුතාංග සමාදන් කොට ප්‍රතිපත්ති සාරෙහි පිහිටුවා ආර්ය වංශ ප්‍රතිපදාව පිහිටුවා සමත විදර්ශනා මාර්ග ප්‍රතිපදාව පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළුවසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුලම ලක්වාසී භික්ෂුන් වහන්සේව මනාව පිහිටවීමෙන් ඒ ධර්මයේ හැසිරීමේ ඵල වශයෙන් සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල යන උතුම් ශ්‍රමණ ඵලයන් ලබා දී ප්‍රතිවේද බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළුවසේක. මෙසේ ශ්‍රී ලංකාද්වීප වාසී සිංහලයන්ව ගෞතම බුදුසසුනේ මනාකොට පහදවලු ඒ ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබා දුන්නා වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්තයෙන්ම සිංහල ජාතියේ පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්ය පාදයාණන් වහන්සේ වනසේක. ඒකාන්තයෙන්ම සිංහල ජාතිය සූපත් කළ මහා උපාධ්‍යයන් වහන්සේ වනසේක. සිංහල ජාතියට ශාස්ත්‍රුන් වහන්සේ නමක් බඳුව ශාසන දායාදේ ලබා දුන් හේන් ඒකාන්තයෙන්ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වනසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ බැබළ වූ හිරු මණ්ඩල වනසේක. යක්ෂ අන්ධකාරය දුරු කළ පුන්සඳ මණ්ඩල වනසේක. සිංහල ජාතිය ලොවෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කළ මහා ගුණවතාණන් වනසේක. සිංහල ජාතියට අභිමානය ලබා දුන්, ධෛර්යය ලබා දුන්, වීරිය ලබා දුන්, සීලය ලබා දුන්, ගුණය ලබා දුන්, සියලු සසුන් දායාද ලබා දුන් මහා කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වනසේක. ඒකාන්තයෙන්ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වීතරාගී වූසේක, වීත දෝෂී වූසේක, වීත මෝහී වූසේක. ගෞතම බුදුසසුනේ වැඩහුන් උතුම් මහරහතන් වහන්සේ නමක් වනසේක. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මෙතෙක් කාලයක් නොදැනගෙන හෝ සිත කය වචනෙන් අපෙන් වරදක් වෙලා තිබෙනවා නම් වචනයකින් හෝ සිතවිල්ලකින් හෝ අපිට සමාව ලැබේවා. අපේ ලක්දෙරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. අපගේ සිංහලේ ජාතියේ ගුරුවරයාට নমස්කාර වේවා. අපිට ධර්මයේ කියලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේ හා සමාන අසහාය ධර්ම දූතයාණන් වහන්සේට নমස්කාර වේවා. නිවන් දකින මොහොත දක්වාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන අපේ හිතේ තියෙන කෙලෙහි ගුණයට, කෘත ගුණයට හානියක් නොවේවා. සෑම මොහොතකම මිහිඳු මහරහතන් වහන්සේ අපේ සිත් තුළට මතකයට පැමිණේවා. මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු.